අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ රස කට්ලට්ස් හදන විදිය. මේ කට්ලට් නම් හරිම රහයි. හදලා බලන්නකෝ. මුලින්ම පෑන් එකක් රත් වෙන්න තියන්න. ඊට පස්සේ ඒකට පොල් තෙල් හරි ඔලිව් ඔයිල් හරි එකතු කරන්න. දැන් පොඩියට කපාගත්ත ලුණුයි අමු මිරිසුයි කරපිංචා ටිකයි එකතු කරන්න. පොඩ්ඩක් රන්වන් පාට වෙන්න හිමින් බෙද ගන්න. දැන් රස අනුව ලුණු එකතු කරගන්න. ඊට පස්සේ කහ චුට්ටකුත් දාගන්න. දැන් ආයෙත් තව විනාඩි 2ක් විතර හොඳට ෆ්‍රයි කරගන්න. මේ පාටට ආවයින් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මැකරල් ටින් එකක් එකතු කරන්න. මම සම්පූර්ණ ටින් එකම මෙතන පාවිච්චි කරනවා. දැන් හොඳට මැකරල් ටික හැන්දෙන් පොඩි කරගන්න. එතකොට මැකරල් ටික හොඳට ලුණු මික්ස් එකත් එක්ක එකතු වෙනවා. ලුණු මදි නම් තව ලුණු ටිකක් දාගන්න. මේ තියෙන කොටාගත්ත ගම්මිරිස්. කොටාගත්ත ගම්මිරිස් ටික එකතු කරන්න. ගම්මිරිස් ඇට නැත්තම් ගම්මිරිස් කුඩු පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට මික්ස් වෙන්න ෆ්‍රයි කරගන්න. විනාඩි 5ක් විතර හොඳට ෆ්‍රයි වුණායින් පස්සේ අපි මේකට අල ටික එකතු කරගන්නයි යන්නේ. මං අද අල කිලෝ එකක් අරගෙන තියෙනවා. මේ රෙසිපි එක අල කිලෝ එකයි මැකරල් ටින් එකටයි තියෙන්නේ. ඉතින් ඕගලන්ට ඕන නම් තව මාළු වැඩි කරගන්නත් පුළුවන්. මේ අල කිලෝ එක මම සොද්ද කරලා හොඳට ලුණු දාලා තඹලා තියෙන්නේ. මේ තඹගත්ත අල එක ස්මෑෂ් කරගන්න ඕනේ. ස්මෑෂ් කරායින් පස්සේ මේ ලුණු මික්ස් එකට අල ටික එකතු කරගන්න. දැන් තව විනාඩියක් 2ක් විතර හොඳට මේ ටික ෆ්‍රයි වෙන්න තියලා ලිප ඔෆ් කරන්න. ඊට පස්සේ මේ මික්ස් එක පොඩ්ඩක් රස්න යනකන් තියලා කට්ලට් බෝල ටික හදාගන්න. මේ තියෙන්නේ මම එහෙම හදාගත්ත කට්ලට් බෝල 50ක්. ඉතින් අල කිලෝ එකයි මැකරල් ටින් එකටයි කට්ලට් බෝල 50ක් හැදුවා. ඕගොල්ලන්ට පුළුවන් තව මාළු වැඩි කරගන්න. එහෙම නැත්නම් අල ඕනනම් අලත් වැඩි කරගන්න පුළුවන්. දැන් ඊළඟට මම කියලා දෙන්න යන්නේ කට්ලට් වල දැවටුම හදාගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් කෝටින් එක කියලා අපි කියන්නේ. දැන් බලමු ඒකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. ඒකට අවශ්‍ය ಜಾති දෙකයි. පාන් පිටි වතුරයි විතරයි. මුලින්ම පාන් පිටි හැඳි 6ක් කෝප් එකට එකතු කරගන්න. ඊට පස්සේ ඇල් වතුර කොටස් දෙකකට ගන්න. එක කොටසක් මුලින් එකතු කරලා හොඳට පාන් පිටි ටික දිය කරගන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා තාමත් කැට තියෙනවා කියලා. ඊට පස්සේ දෙවෙනි වතුර කොටසත් එකතු කරන්න. දැන් වතුර කොටස් දෙකම එකතු කරලා තියෙන්නේ. දැන් පාන් පිටි ටික හොඳට දිය කරගන්නයි ඕනේ. පාන් පිටි මික්ස් එකේ කැට තියෙන්න බෑ. ඒ නිසා හොඳට දිය කරගන්න. හැබැයි දියාරු වෙන්නත් බෑ. තික් එකට තියෙන්නත් ඕනේ. මේ තියෙන ඒ කන්සිස්ටන්සි එක. ඉතින් මේ විදියට හදාගන්න. දැන් හදාගත්ත කට්ලට් ටික කෝටින් එකට දාලා බිස්කට් කුඩු තවර ගන්න. ඊළඟට තාච්චියකට තෙල් දාලා තෙල් ටික හොඳට රත් වෙන්න තියන්න. ඊට පස්සේ මේ හදාගත්ත කට්ලට් ටික පොඩ එකතු කරලා හිමීට බෙද ගන්න. කට්ලට් බදිනකොට රන්වන් පාට වෙන්න බෙද ගන්න. ගොඩාක් කර කරගන්න එපා. රන්වන් පාට වුණායින් පස්සේ කට්ලට් ටික අයින් කරගන්න පුළුවන්. ඕනවට වඩා බැදුනොත් එකක් ඔයගොල්ලන්ගේ කට්ලට් පුපුරනවා. ඒ වගේම කට්ලට් එක වටේ තියෙන කෝටින් එක කර වෙනවා. ඉතින් ඔයගොල්ලොත් මේ රෙසිපි එකට අනුව කට්ලට් හදලා රස කොහොමද කියලා කියන්නකෝ බලන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.